ඔයාලා දන්නවද ලෝකෙ ලොක්කුම මෝටර්සයිකල් කම්පැනි එකක් වුණ Honda පටන් ගත්තේ පොඩි ගරාජ් එකකින් කියලා. තවත් ඉන්ට්‍රස්ටිං දෙයක් කියන්නද? Honda founder තමන්ගේ පාසල් ජීවිතයත් වයස 15 වෙති අතහැරලා ගිහින් තමයි මේ හැම දෙයක්ම පටන් අරන් තියෙන්නේ. එහෙනම් කොහොමද ඔහු ලෝකෙ ලොකුම එන්ජින් මැනුෆැක්චරර් එක බිල්ඩ් කරගත්තේ? අද වීඩියෝ එකෙන් ඒ ෆුල් ස්ටෝරි එක බලමු. අද අපි කතා කරන්න යන්නේ මෝටර්සයිකල් හිස්ටරි එකේ biggest name එකක් වුණ Honda ගැන. මේක simple company story එකක් නෙමෙයි. මේක failures වලින් build වුණ success story එකක්. අපේ කතානායකයා සොයිචිරෝ හොන්ඩා 1906 අවුරුද්දේ ජපානයේ පොඩි ගම්මානයක උපන් කෙනෙක්. ඔහුගේ තාත්තා බයිසිකල් රිපෙයාර් ෂොප් එකක් රන් කරපු කෙනෙක්. ඒ නිසා පොඩි කාලේ ඉඳන් හොන්ඩාට මැෂින්ස් ගැන මාර ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා. ඉස්කෝලේ යන්නත් උඩ එච්චර ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැහැ. ඒ එන්ජින්ස් ගැන මැෂින්ස් ගැන හොයන්න ඉගෙන ගන්න එයාට මාර උවමනාවක් තිබ්බා. අවුරුදු 15 දී ඉස්කෝලෙන් අයින් වෙලා එයා ටෝකියෝ වලට යනවා. එතනදී එයා පුහුණු වෙන මැකැනික් කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නවා. ඒක හිතන තරම් ඊසි ලයිෆ් එකක් උනේ නෑ සොයිචිරෝට. සෑහෙන වෙලාවක් වැඩ කරන්න වෙන අඩුපඩි හම්බෙන රස්සාවක් තමා කරගෙන හිටියේ. ඒත් ඔහු එකම එක දෙයක් ඉගෙන ගත්තා. එන්ජින්ස්.